Hello guys, අපි දැන් unbox කරන්න යන්නේ Qatar 380 flight එකක් මේක official license flight එකක්. නෝ මේක හරිම safety විදිහට තමයි pack කරලා තියෙන්නේ. packing එක පවා මාරම quality. ඉතින් කාට හරි වාට gift එකක් එහෙම දෙන්න හොයනවා නම් මෙන්න බාන්නේ. ඒකම තමයි කියන්න ඕන මේකේ sounds lights ඒ සේරම තියෙනවා. මෙන්න තියෙනවා body එක. මේක ABS වලින් හදලා තියෙන්නේ. මම මේක measurement එකත් මේකම ගන්න සෙන්ටිමීටර් 29ක් වගේ තමයි length එක තියෙන්නේ. material එක ඇවිල්ලා ABS. මේක metal වත් resin වත් නෙමෙයි. මේක ABS කියන material එක. මොකද මේක finishing එක හොඳයි. හොඳටම හොඳයි finishing එක. මේකේ තව එනවා charging cable එක එනවා මේ වගේ. ඊට පස්සේ අපිට landing gear set එක හම්බ වෙනවා. මේ තියෙන්නේ අපේ stand එක. එන්න තියෙනවා අපේ stand එක Qatar Airways කියලා මේකේ batch කරලා තියෙන්නේ. ඒක තමයි මෙතන තියෙන තව සද්දේන මේක on off කරන switch තියෙනවා. මෙතන charging port එක තියෙනවා. right මේක width එකත් කොහොමද කියලා. මේක සෙන්ටිමීටර් 30යි සෙන්ටිමීටර් 31ක් වගේ තියෙනවා මේකේ ෆ්ලයිට් එකේ width එක. මේවට කියන නම් මම දන්නේ නැහැ. ඒ නම් ටික ඔයාලා පුළුවන් නම් මේ වීඩියෝ එකකින් කමෙන්ට් කරන් යන්න දන්නේ නැති අයට දැනගන්න. මොකද මේවට කියන මේවල කියන හරි නම් දන්නේ නැහැ. මම wings කියන්නේ අපි සාමාන්‍යයෙන් කියන්නේ තටු කියලා. ඉතින් ඒ තටු වලට කියන වචනේ තමයි මම කියන්නේ. 180ක් විතර වැඩි ඉවරයි. තව අපි මේකට තියෙනවා landing gear set එක high කරගන්න. ඔන්න අපි wheels landing gear set එකත් අපි high කරගත්තා. ඉතින් ෆ්ලයිට් එක අපිට මේ විදිහට බිම තියලා තල්ලු කරන්න උනත් පුළුවන්. මේකේ එතරම්ම මාරම quality. මේකේ landing gear set එකත් හරිම quality set එකක් තියෙන්නේ. right මම හිතනවා හරියට fix වුණා කියලා. අපි test කරලා බලමු. මෙතන තියෙනවා switch එක on off switch එක. අපි දාමු. sound එක වැඩ නැහැ හරියටම. ඉතින් අන්න right. අන්න දැන් හරි. LED lights ඒ ඔක්කොම මේකේ වැඩ. ඔයාලට දැන් පේනවා මේ flight එකේ quality එක කොහොමද කියලා. wow. ඉතින් ඒක තමයි මේකේ තියෙන sensor එකක් lights ගන්න. සාමාන්‍යයෙන් අපි clap කරොත් මොකක් හරි මේකට sensor එක touch කරොත් ඒ වගේ තමයි මේකේ sensor එක වැඩේ. සාමාන්‍යයෙන් අපි try කරලා බලමු. දැක්කනේ පොඩි තට්ටුවකින් මේක වැඩ. සවුන්ඩ් එක ඉවරලා සාමාන්‍ය ලයිට්ස් එක ටිකක් වෙලා පත් වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් අපි උසම තැනට ගත්තොත් සෙන්ටිමීටර් 16.5ක් වගේ මේකේ උස තියෙනවා. ඉතින් ඔයාගේ ටේබල් එකක තියන්න ඔයා කාට හරි gift එකක් දෙනවා නම් මේක තමයි item එක. ඉතින් මේ දිනවා ඔයා Qatar Airways fan කෙනෙක් නම් මෙන්න Airways එක ෆ්ලයිට් එක අපි ගෙනත් තියෙනවා. මේකෙම තව ලොකු එකක් තියෙනවා. සෙන්ටිමීටර් 47 අඩි එකමාර ලොකු ෆ්ලයිට් එකක් අපි ළඟ තියෙනවා. ඉතින් මේකත් තියෙනවා. ඒක තමයි මේකේ මේ LED lights නැති budget range එකේ ගන්න පුළුවන් එකක් තියෙනවා. මේකේ මේ price එක ඇත්තටම වැඩි. මේක Qatar Airways official license flight එකක් නිසා මේකේ cost එක වැඩි. ඉතින් හැබැයි cost එක ගැන හිතන්න නැතුව quality එක ගැන හිතන කෙනෙක්ට මේ flight එක තමයි අපි recommend කරන්නේ. ඉතින් එහෙනම් අපි තවත් flight review එකකින් හම්බෙමු. එහෙනම් හැමෝටම thank you.